විදේශගත ඔබ දැනටමත් දන්නවා ලංකාව බරපතල ස්වභාවික ආපදාවට ලක් වෙලා තියෙන කියලා. මෙවැනි මොහොතකදී හැමදාමත් විදේශගත ඔබ රට වෙනුවෙන් ඔබේ නොමසුරු දායකත්වය ලබා දුන්නා. ඒ සඳහා ක්‍රම කීපයක් අපි දැනටමත් හදලා තියෙනවා. මූල්‍යමය වශයෙන් උදව් කරනවා නම් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ප්‍රසිද්ධ කරලා තියෙන ගිණුම් වලට ඔබට මුදල් ආධාර ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ලංකා බැංකුවේ ගිණුමක් ලබා දීලා තියෙනවා. ඒ ගිණුමට ඕනෑම රටක ඉඳලා ඕනෑම මුදල් වර්ගයකින් රට වෙනුවෙන් මුදල් ලෙවන්න පුළුවන්. ඊට අමතර වශයෙන් ඔබ දැනට ජීවත් වෙන රට තුල තානාපති කාර්යාලය හෝ මහා කොමසාරිස් කාර්යාලයට ඔබේ මුදල් ගිහිල්ලා බාර දෙන්න පුළුවන්. ඒ මුදල් බාර දෙද්දී ඊට අවශ්‍ය කරන රිසිට් පතක් ඒ තානාපති කාර්යාලයෙන් ඔබ වෙත නිකුත් කරනවා. ඍජුවම බැංකු ගිණුම් වලට ඔන්ලයින් ක්‍රමය හරහා ඒ වගේම account එකට මුදල් බැර කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබ දැනට රැකියාව කරන හෝ ඔබ දැනට ජීවත් වෙන රට තුල මහා කොමසාරිස් කාර්යාලය හෝ තානාපති කාර්යාලයට පෞද්ගලිකව ගිහිල්ලා මුදල් බාර දෙන්න පුළුවන්. ඉතින් අපි ඉල්ලා සිටිනවා මේ වෙලාවේ මේ රටේ ජනතාව විපතටපත් වෙච්ච වෙලාවේ හැකි පමණින් ඔබේ මූල්‍යමය ආධාරය ඒ ගිණුම් වලට ලබා දෙන්න, ඒ අය වෙත ලබා දෙන්න කියලා. ඒ වගේම ද්‍රව්‍යමය වශයෙන් උදව් කරනවා නම් බෙහෙත් වර්ග හැර විශේෂයෙන්ම බියලි ආහාර වර්ග ඒ වගේම මේ වගේ විපතකදී අත්‍යවශ්‍ය වෙන භාණ්ඩ ඔබ නියෝජනය කරන ඒ රට තුල ඉඳලා සංවිධානය වෙලා ඔබට පුළුවන් ලංකාවෙත එවන්න. ඒකෙදිත් අපි ඔබෙන් ඉල්ලා සිටිනවා ශ්‍රී ලාංකිකයෝ විදිහට වෙනම සංවිධානගත වෙලා ඒ බඩු භාණ්ඩ එකතු කරලා ඒ එකතු කරන බඩු භාණ්ඩ ලංකාවෙත එවන්න. ලංකාවෙත එවද්දී ඒ ලිපිනය ලංකාවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය disaster management center අන්න ඒ ලිපිනය සඳහන් කරලා එවන්න. එහෙම ලිපිනය සඳහන් කරලා එවන සෑම ආහාර වර්ගයක්ම සෑම භාණ්ඩයක්ම ශ්‍රී ලංකාවේ බදු වලින් නිදහස් කරලා ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා මේ වෙලාවේ මේ විපත්තිදායක වෙලාවේ රටේ සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ඔබ කවර රටක ජීවත් වුණත් ඔබට හැකි පමණින් මූල්‍යමය වශයෙන් හෝ ද්‍රව්‍යමය වශයෙන් මේ උදව් උපකාරය කරන්න තානාපති කාර්යාලයට සම්බන්ධීකරණය හදාගෙන ඒ තානාපති කාර්යාලය හෝ මහා කොමසාරිස් කාර්යාලය හරහා ඔබට පුළුවන් තවත් වැඩිදුර තොරතුරු ලබා ගන්න. මේ දවස්වල අපි අන්තර්ජාලය හරහා Facebook, YouTube, වෙබ්සයිට් හරහා මේ ගිණුම් අංක පිළිබඳ විස්තර ඒ වගේම මේ ද්‍රව්‍යමය ආධාර ලබා දිය යුතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීම කරනවා. ද්‍රව්‍යමය ආධාර ලබා දෙද්දී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ලිපිනය සඳහන් කරලා පරිත්‍යාගයක් විදිහට එවන එක තමයි වඩාත්ම සුදුසු. අපි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ක්‍රමවේදයක් හදලා තියෙනවා. ඔබ එවන භාණ්ඩ වරායේ වෙනම බහලුමකට ගෙනහිල්ලා ඒ බහලුමෙන් බදු රහිතව නිදහස් කරගෙන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ඒක රාශි කළා. එතනින් වැඩිපුරම ආපදාවට ලක් වෙච්ච ප්‍රදේශවලට ඒ බඩු භාණ්ඩ බෙදා හරින්න ක්‍රමවේදයක් හදලා තියෙනවා. ඉතින් ඔබ පදිංචි වෙලා ලංකාවේ පදිංචි වෙලා හිටපු ගම හෝ ඒ ප්‍රදේශයට මේ භාණ්ඩ යවීම කියන එක යම් තරමකට ගැටලුකාරී වෙනවා. මොකද ඒ සම්බන්ධීකරන්න යම් අමාරුවක් තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. ඔබ රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් මේ කරන උදව්ව ඔබේ ඥාතියා ඔබේ හිතවතා ඔබේ මිත්‍රයා යම් අපදාවට ලක් වෙලා තියෙනවා නම් ඒ සියලු දෙනාටම මේ සහන ලැබෙනවා. අපි රජයක් විදිහට වගකීමක් සහිතව මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරනවා. දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රාදේශීය ලේකම්වරුන් ගමේ ග්‍රාම නිලධාරී මහත්තුරු හරහා රාජ්‍ය යාන්ත්‍රණය හරහා කිසිදු ආකාරයක වැරදි දෙයක් සිද්ධ වෙන්නේ නැති ආකාරයට ඒ අදාළ ප්‍රදේශවල විපතටපත් වෙච්ච ජනතාවටම මේව බෙදා හරින්න අපි මැදිහත් වෙනවා. ඒ නිසා විශ්වාසය තියලා ඔබ
මේ වෙලාවේ ඔබට පුළුවන් ආකාරයෙන් උදව් උපකාර කරන්න අපි ඊටම ඕනෑකමින් ඉල්ලා සිටිනවා. මේ විපත්තිදායක අවස්ථාවේදී ඔබ කුමන රටක රැකියාව කරත් කුමන රටක ජීවත් වුණත් ඔබේ මව්බිමේ ජනතාව විපතටපත් වෙච්ච වෙලාවේ ඔබට හැකි පමණින් මූල්‍යමය සහ ද්‍රව්‍යමය වශයෙන් උදව් උපකාර ලබා දෙන්න කියලා.